ගන්න. අපි මේක කරන විදිය සම්පූර්ණ කතා කරමු. අපේ වැඩේට මම අද තෝරගෙන තියෙන්නේ ලීටරේ බීම බෝතල් දෙකක්. අපි කොහොමද බලමු මේක මේ බෝතල් දෙක පාවිච්චි කරලා මාළුවෙකුට කෘත්‍රිම ඔක්සිජන් ලබා දෙන්න පුළුවන් බ්ලෝවර් එකක් කොහොමද අපි නිෂ්පාදනය කරගන්නේ කියලා. ඉතින් පළවෙනිටම ඕනනවා සිදුරු කරගන්න ඔයාලට මේකට කව කට්ටක් නැත්නම් ඇණයක් රත් කරලා වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඉන්නම නැත්නම් බෞද්ධකින් උනත් ගැටලුවක් නැහැ. පළවෙනි දේ තමයි අපිට බෝතලේ මේ හරිය විතර වගේ අපිට මේක සිදුරු කරන්න වෙනවා. ඊට පස්සේ මේ වගේ ටිකක් සාමාන්‍යයෙන් ටිකක් උල තියෙන කතුරකින් කතුරු තුඩෙන් මෙන්න මේ ආකාරයට මේක සිදුරු තරමක් ලොක කරන විශාලව නෙමෙයි මේ විදිහට සිදුරු කරගත්තට පස්සේ අපිට මේ ආකාරයට මේකට ඔක්සිජන් බට සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන ග්ලූ ගන් ආධාරයෙන් ග්ලූ ගන් දාන්න වෙනවා. අපි ඉස්සෙල්ලා සිදුරු ටික හදාගෙන ඊට පස්සේ ග්ලූ ගන් වලින් අලව ගන්න පුළුවන්. අපිට දැන් ඊළඟ බෝතලේ සිදුරු කරගන්න ඕනේ. එතනදී මේ බෝතලේ සාමාන්‍යයෙන් මේ ආකාරයේ අපිට පහකින් සිදුරු කරගන්න ඕනේ. මොකද මේකෙන් තමයි මේ බෝතලයට වතුර මාරු වෙන්නේ. ඒතර ඒකට ගන්නේ අර අනිත් බෝතලයට හයි කරපු බටේද? ඔව්. මේ කාර්ය තමයි මේක මේ අපිට මාරු කරගන්න වෙනවා ඉතින් වතුර දාන විදිහට. ඊට පස්සේ මේ බෝතලෙත් අපි සාමාන්‍යයෙන් මේ හරිය විතර වගේ තව සිදුරක් ඉද ගන්න. ඔක්කොම සිදුරු 3ක් වෙනවා. එක බෝතලයක අපිට මේ විදිහට යට කොටසෙන් විතරයි අපි සිදුරු කරගන්නේ. එතකොට තව අනිත් බෝතලේ උඩ කොටසෙන් සහ යට කොටසෙන් සිදුරු දෙකක් ඉද ගන්න ඕනේ. ඊට පස්සේ ඒ සිදුරත් අපි මේ කතුරු තුරකින් ටිකක් විශාල කරගන්න ඕනේ. මේකට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මේ ඇක්වේරියම් වල ගන්න තියෙනවා මේකට ෂොකට් කෑලි. නැත්නම් ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලා අඩු වේදින් වලට හදා ගන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ කොහොම කරගත්තා. ඊට පස්සේ මේකේ මේ කොටසට අපි දාගත්ත යටබටේ මේ කොටසෙත් අපි යටින් තමයි මේ විදිහට ඇතුල් කරගන්න ඕනේ. මේ ආකාරයට තියෙනවා. ජෝක් කරද්දී අනිවාර්යයෙන්ම ඕක බටේ හයි කරලා ඉවරලා ග්ලූ ගන් ටිකක් දාලා පද කරගන්න පුළුවන් නම් 100%ක් සාර්ථක වෙනවා. මෙතෙන්ට පාවිච්චි කරන්න පුළුවන් අපිට දැන් මේක අනිවාර්යයෙන් මේ දැන් මෙතන අපි ෂොකට් කෑලි පාවිච්චි කරමු නැති හින්දා අනිවාර්යයෙන් මේකට බ්ලූ ගන් හරි සුපර් බ්ලූ හරි සිලිකන් ගම් එක හරි අනිවාර්යයෙන් පාවිච්චි කරන්න වෙනවා මේ සිදුරු මේ මහගන්. මොකද මේක ඇතුළට පිටතින් මේ වාතාශ්‍රය යන්න ගියොත් එම අපිට මේකේ ඕනේ කරන දේවල් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ අපි මේ එක බෝතලයක මෙන්න මේ ආකාරයේ උඩ සිදුරක් ඉද්දා. ඒකට ඇතුළු කරගන්න මේ ආකාරයට අපිට ඔක්සිජන් ටැංකියට කලවම් කරගන්න බටේ. මේ සම්පූර්ණ බට හිල් 3ක් ඉදලා ඔව් සිදුරු 3යි. මේකෙන් තමයි ඔක්සිජන් ඒ කියන්නේ මේකෙන් ඇතුලෙන් හැදෙන ඔක්සිජන් ප්‍රමාණය වතුරත් එක්ක කලවම් වෙන. ඒ කියන්නේ මේ එන මේ ප්‍රෙෂර් එකට එන හුලම් පාර වතුරට මේ වදින්නේ මෙතනින් තමයි. එතකොට දැන් මේකේ අනිවාර්යෙන් කතා කරන්න දැන් මේකේ මෙහෙමයි කියලා ටයිම් එකක් කියන්න අමාරුයි. මේක සමහර වෙලාවට ඔයාලා හදාගන්න එකත් අනුව මේක පැයක් වෙන්න පුළුවන්, පැය භාගයක් වෙන්න පුළුවන්, විනාඩි 20ක් වෙන්නත් පුළුවන්. මොකද අපි අනිවාර්යයෙන්ම මේකෙන් පිටවන ප්‍රෙෂර් ප්‍රමාණය අඩු කරගන්න ඕනේ, වැඩි කාලයක් තියාගන්න. මොකද සාමාන්‍යයෙන් ටැංක් එක මාළු මේ වගේ දෙන්නේ 3 දෙනෙක් අතර වගේ පොඩි ප්‍රමාණයක් කියනවා නම් අපිට ලොකු ඔක්සිජන් ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට පොඩි සාමාන්‍යයෙන් විනාඩියකට බුබුලු දෙකක් වගේ යන ආකාරයට හදාගත්තා නම් මේ ටැංකිය වලට හොඳටම ඇති. මොකද කරන්ට් එක ගියත් සාමාන්‍යයෙන් ගොඩක් දුරට දවස් ගණන් යනවා අඩුයි. උපරිම සාමාන්‍යයෙන් පැය 6ක 12ක වගේ විදුලි සංදීමක් වෙනවා. එතකොට ඒ වගේ වෙලාවක මේ වගේ දෙයක් පාවිච්චිට ගන්න පුළුවන්. මේකෙම තව දෙයක් කියන්න ඕනේ. මේක අපි මේ හැදුවේ නිකන් සාමාන්‍යයෙන් සරලව මේක ආකෘතියක් විදිහට මේක කරගන්න ඕනේ. අදහස ඔයාලට දෙන්න ඕනේ විදිහට. දැන් මේකෙම ඔයාලට මීට වඩා ලොකු බෝතල් පාවිච්චි කරලා ලොකු ප්‍රෙෂර් එකක් එන විදිහට හදාගන්න පුළුවන්. අපි බලමු දැන් මේකෙන් කොහොමද ඔක්සිජන් හම්බෙන්නේ කියලා.
පළවෙනි දේ දැන් මෙතන මේ ටික අපි ප්‍රධාන වැඩ ටික මෙතන කරගත්තා. ඊළඟ අදියර කරගන්න මේ ටික අපි ඉස්සලා ගම් වලින් ගම් වර්ගයක් භාවිතයෙන් මේක සම්පූර්ණ අලව ගන්න ඕනේ. අපි ඒකට පාවිච්චි කරන්නේ ග්ලූගන් කියන ගම් විශේෂය. මේ ආකාරයට පුළුවන් අපිට මේ සිදුරු කරපු සිදුරු ආසන්නයෙන් සාමාන්‍යයෙන් පොඩි හරි ඩැමේජ් තියෙනවා නම් ලීක් වෙනවා නම් අපිට ඒවා වහගන්න මේ ආකාරයට ග්ලූගන් වලින් සම්පූර්ණ මේ ටික ආවරණය කරගන්න පුළුවන්. ඔව් දැන් අපේ ප්‍රධාන වැඩ ටික මේ විදිහට ඉවරලා තියෙනවා. දැන් මේ ආකාරයට ඔයාලට බලා ගන්න පුළුවන් ග්ලූගන් වලින් ආවරණය කරලා තියෙන බට දෙපැත්තේ. එතකොට සාමාන්‍යයෙන් මේකෙන් පිටට තියෙන ඔක්සිජන් ගොඩක් දුරට ඇතුල් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඇතුළත තියෙන වාතාශ්‍රය පිටවීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි දැන් බලමු අපි හදාගත්ත එක කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් ප්‍රධාන දේ වෙන්නේ මේකට වතුර පුරව ගන්න ඕනේ. දැන් අපිට පුළුවන් මෙතෙන්ට ගලක් තියලා ගාටස් එකක් දාගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේකට වෙනම සෙරමික් බෝල් එනවා. ඔක්සිජන් කියන්නේ තනි බුබුලු 100ක් 200ක් එන ආකාරයට නිෂ්පාදනය කරගන්න පුළුවන් පොඩි මේ පොඩි බෝල් එකක්. ඒක පාවිච්චි කරගන්නත් පුළුවන්. නැත්නම් මේ විදිහට ගල කැටයක් යොදා ගන්නත් පුළුවන්. දැන් බලමු අපි කොහොමද මේක වැඩ කරන්නේ කියලා. අපි මේ මෙතෙන්ට දැම්මා මේ කාර්යයට. දැන් තමයි වැඩි ප්‍රධාන දේ වෙන්නේ මේ බෝතලේ මේ මුඩිය තමයි අපේ ප්‍රධාන ස්විච් එක. එතකොට මේකේ මේ මුඩිය සාමාන්‍ය අපි මේ ආකාරයට මේක තරමක් ලිහිල් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ආකාරයට ඔක්සිජන් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේකේ අඩු වැඩි කරගන්න මේ ආකාරයට මේකේ මුඩිය ටිකක් සාමාන්‍යයෙන් තරමක් විවෘත කරපුවාම මේ ආකාරයට මේ කියන බුබුලු වෙන ප්‍රමාණය වැඩි වෙනවා. මේ ආකාරයට ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් මේක හදිස්සියකදී ගොඩක් දුරට බීඩ කෙනෙකුට වැඩගත් වෙනවා. මොකද ඒන්ජල් බිත්තර වගේ දේවල් කරනකොට ඔස්කා බිත්තර වගේ නරක් වෙන්න බලනවා. සාමාන්‍ය වේලාවක් ඔක්සිජන් ක්‍රියාත්මක නොවුනොත් එතකොට චාර්ජ් කරන ඔක්සිජන් බ්ලෝවර් එක වෙන්ද පොළේ තරමක් මිලට යනවා. එතකොට ඔයාලට පුළුවන් ඒ වෙනුවට මේ ආකාරයට මේ ක්‍රියාදාමය සිද්ධ වෙන මීට වඩා ලොකු බෝතල් පාවිච්චි කරලා සමහර වෙලාවට පැය 6-7 ඔක්සිජන් ලබා දෙන්න පුළුවන් ආකාරයට නිෂ්පාදනය කරගන්න. අපිට මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අපි මේකෙන් ඔයාලට මේ අයිඩියා එක ලබා දෙන්න විතරයි. මේකත් කරගන්න ගොඩාක් තියෙනවා. මේක විවිධාකාරයෙන් කරගන්න පුළුවන්. දැන් අපේගත්ම කාරණේ මේකට දෙන ස්පීඩ් එකත් එක තමයි මේකේ කාලේ තීරණය වෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් මේකෙදි මෙතනින් අඩු වැඩි කරගෙන මේකේ යන බුබුලු ප්‍රමාණය අඩු කරගෙන මේකේ කාලේ වැඩි කරගන්න. සමහරවිට මේක විනාඩි 45ක් වගේ කාල පරාසයක් මේක තියාගන්න පුළුවන් මේ ආකාරයටම. ඊට පස්සේ ඔයාලට ආපහු මේකේ වතුර මේ විදිහට මාරු කරලා ආයෙ මේ තත්ත්වයට ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට මේක හදාගන්න කොටම මේක සාමාන්‍යයෙන් අර බෝතලේ දෙපැත්තට කරන විදිහට හදා ගන්නත් පුළුවන්. අපි මේ සරලම ක්‍රමයක් යදුනේ අපිට ඕන වුණේ මේකේ දල සැලැස්ම ලබා දෙන්න විතරයි. මේකම ඔයාලට නොවෙනස් වෙන ආකාරයටම මේක හදා ගන්න පුළුවන්. මේකෙදි ඒ වගේ වෙලාවක ඔයාලට කරන්න තියෙන්නේ මේ බෝතලෙත් මෙතන සිදුරක් ඉද ගන්න වෙනවා. මේ සිදුරක් ඉදගෙන මේක මෙතෙන්ට සම්බන්ධ කරලා මෙතන ටී ෂොකට් එකක් යොදාගෙන ටී ෂොකට් එකෙන් මේකට බටයක් කරා ඔක්සිජන් එක ලබා දෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක ඔයාලට තියෙන වාසි සහගත දේ තමයි සාමාන්‍යයෙන් අපි මේ විදිහට තියෙන මේ බෝතලේ මේ විදිහට එහා මෙහා කරාට පස්සේ මේකට වතුර පිරුණාට පස්සේ ඔයාලට තියෙන මේක මාරු කරලා මේ බෝතලෙන් තියන්න. එතකොට ඔයාලට ඒක ගොඩක් දුරට පහසුයි. නැත්නම් දැන් මේ අපි කරපු ක්‍රමයට ඔයාලා කරොත් මේකේ වතුර උනාට පස්සේ ආය මේ බෝතලයට ආය මුලින්ම වතුර පුරවන්න සිද්ධ වෙනවා. ඉතින් මේක හරි සරලයි සාර්ථකයි. ඔයාලට ඉස්සරහට ගොඩක් දුරට වැදගත් වෙයි. මේකෙම හදන ක්‍රම
රාශියක් තියෙනවා. අපිට අපි උපරිම සරල විදියට ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදියට තමයි අපිට දැන් අපි මේක අද සකස් කරලා දුන්නේ. ඔයාලට මීට වඩා දෙයක් මේකේ තව මීට වඩා සවිස්තරාත්මකව මේකේ වැඩසටහනක් අවශ්‍ය නම් පහතින් අපිට කමෙන්ට් කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපේ වැඩසටහන හොඳ නම් අපිව subscribe කරලා තියාගන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම bell icon එකත් click කරලා අපි දාන වීඩියෝ එවෙලෙම නරඹන්න ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් මේ අපි කරන වීඩියෝ ඔයාලට ගොඩක් වටිනවා නම් තව කෙනෙකුට වටී කියලා හිතනවා නම් මේක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අනිවාර්යෙන් ලයික් එකකුත් දෙන්න කියලා ඉල්ලා සිටිනවා.